හරි මෙන්න මේ ස්ප්‍රේ බොටල් එක කොහොමද වැඩ කරන්නේ මම කතා කරන්නේ ස්ප්‍රේ එක ඔයාලගේ ඇඟේ තියෙන එක ගැන නෙවෙයි ඒකෙන් සුවඳ එන විදිය ගැනත් නෙවෙයි කොහොමද මේ ඇතුලේ තියෙන ලික්විඩ් එක මෙන්න මේ විදිහට එක බටන් ප්‍රෙස් එකකින් එළියට එන්නේ ඔය සිස්ටම් එක ගැන ඔයාලා දන්නේ නැත්නම් අද වීඩියෝ එක තියෙන ඔයාලට ඉතින් ඔයාලා ශාලු කෙල්කේට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න පුළුවන් අද වීඩියෝ එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා එකක් තමයි මම ඉස්සෙල්ලා මේක සයන්ටිෆික් ප්‍රින්සිපල්ස් ගැන ඔයාලට ඒ කියන්නේ ඒකේ තියෙන සමීකරණ මේ වශයෙන් නැතුව පොඩි කන්සෙප්චුවල් අදහසක් දෙන්නම් පළවෙනි කොටසේදී ඊට පස්සේ ඊළඟ කොටසේදී මම පොඩ්ඩක් මේක සමීකරණ දාලා චුට්ටක් තව ටිකක් පැහැදිලි කරන්නම්. ඉතින් අපි යන් අද වීඩියෝ එකට පළවෙනියටම කරන්න යන්නේ මේක සමීකරණ නැතුව පැහැදිලි කරන එක. මේක මේ ස්ප්‍රේ බොටල් එකට විතර නෙවෙයි ඕනම විදිහේ ස්ප්‍රේ බොටල් එකකට අදාළ වෙන ප්‍රින්සිපල්ස් තමයි මම කියන්න යන්නේ. මේ තියෙන්නේ මම ස්ප්‍රේ බොටල් එකක ඇඳපු දල රූප සටහනක්. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේ තමයි අපි අර පුෂ් කරන බටන් එක. මේක අර මම පෙන්නපු ස්ප්‍රේ එකේ උඩ ඉඳන් පහළට තියෙන බටන් එකක් විදිහට තිබ්බේ. එතන මෙකැනිසම් එක අදින්න තු මම කෙලින්ම තල්ලු වෙන විදිහට ඇඳලා තියෙනවා. කොහමරි ඇතුලේ අන්තිම වශයෙන් තියෙන මේ විදිහට තල්ලු වෙන පිස්ටන් එකක් විදිහට කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ යට ඇඳලා තියෙන්නේ අපිට මේ ලික්විඩ් එක පිරීලා තියෙන කන්ටේනර් එක. ඒ කියන්නේ පිරීලා තියෙන භාජනය. ඊට පස්සේ මෙතන බටයක් තියෙනවා උඩට. ඊට පස්සේ මේ පිස්ටන් එක දිගේ එන ලොකු බටය පොඩි වෙලා මේ විදිහට බටේ තියෙනවා. එතකොට සරලවම වෙන්නේ මෙන්න මේ පිස්ටන් එක මෙහෙට තල්ලු වෙනකොට මේ ප්‍රදේශවල තියෙන වාතයත් ඒ පිස්ටන් එක හින්දා මේ පැත්තට තල්ලු වෙනවා. එතකොට වේගය මේ වාතයේ ඉස්සෙල්ලා තිබුණේ වේගයේ බිඳුවක් විදිහට. ඒ කියන්නේ නිශ්චල වෙන්න තිබ්බේ. ඊට පස්සේ මේ පැත්තෙන් තල්ලු වෙනකොට ඒ හුලන් පාරක් විදිහට ඒ ටික මෙහෙට යනකොට මේ බටේ මේ වගේ ප්‍රදේශවල වේගය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වේගය කියන කෙනා වැඩි වුණොත් සාමාන්‍යයෙන් පීඩනය කියන කෙනා අඩු වෙනවා. එතකොට මේ වගේ තැනක පීඩනය අඩු වේගය අර අපි තල්ලු කරනකොට වැඩි වෙන නිසා පීඩනය කියන කෙනා අඩු වෙනවා. ඉතින් එහෙම සාපේක්ෂව ගත්තොත් මෙන්න මේ වගේ ලක්ෂයක සහ මේ වගේ ලක්ෂයක පීඩන වෙනසක් නිර්මාණය වෙනවා. ඊට කලින් මේ ලක්ෂ දෙකේම සාමාන්‍යයෙන් පීඩන සමානව තමයි තියෙන්නේ. පීඩන වෙනසක් ඇති වෙච්ච නිසා සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේ පීඩන වෙනසක් ඇති වුණාම වැඩි පීඩනයේ ඉඳන් අඩු පීඩනයට ද්‍රව්‍ය ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන වේගය වැඩි වෙනකොට පීඩනය අඩු වෙන නිසා මෙන්න මෙතන තියෙන ද්‍රවය මේ බටේ දිගේ උඩට යනවා. එතකොට මෙහෙන් වේගවත් වෙන වායු ප්‍රවාහයට ඒ ද්‍රවය මිශ්‍ර වෙන හින්දා ඒක බිඳිති විදිහට කැඩිලා මෙතනින් එළියට විසි වෙලා යනවා. ඕක තමයි ද්‍රව විදින එක. එහෙම නැත්නම් ස්ප්‍රේ එකක සරල කාර්යය වෙන්නේ. මූලික රූපේ මම ඔයාලට පැහැදිලි කරපු එකට වඩා පොඩි වෙනස්කමක් කරලා තියෙනවා. මෙතන A කියලා ලක්ෂයක්, B කියලා සහ C D කියලා ලක්ෂ හතරක් මාක් කරා. ඊට අමතරව මෙන්න මේ විදිහට A ඉඳලා B හරහා එළියට යන අනාකූල රේඛාවක් මාක් කරා. අනාකූල රේඛාවක් කියන එක දන්නේ නැත්නම් බය වෙන්න එපා. අනාකූල රේඛාවක් කියන්නේ සාමාන්‍යයෙන් තරල ප්‍රවාහයක ගමන් මඟ පෙන්වන රේඛාවක් මනක් කල්පිත. ඒක මේ හරියටම හරි අර්ථ දැක්වීමක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ වීඩියෝ එකේ ඔයාලට මේ ස්ප්‍රේ බොටල් එක ක්‍රියාකාරීත්වය අඳුරගන්න ඒම තේරුම් ගත්තොත් ඇති. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට A ඉඳන් B දක්වා බර්නූලි කියලා සමීකරණයක් දාන්න පුළුවන්. මේක සාමාන්‍ය A level physics හෝ technology කරොත් ඔයාලට සාමාන්‍යයෙන් අහුවෙයි. ඒ හැර වෙන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් කරපු කෙනෙක් හෝ A level නොකරපු කෙනෙක් වැඩි හිතන්න එපා. මෙහෙම බර්නූලි කියලා සමීකරණයක් තියෙනවා. ඉතින් මෙන්න මේක පාවිච්චි කරලා අපිට මෙන්න මෙතන පීඩන අන්තර හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව තව මේ සන්තතික ප්‍රවාහ සමීකරණය කියලා එකක් තියෙනවා. ඒකට අපි කියනවා AV සමානයි නියතයක් කියලා. ඒක පාවිච්චි කරලා ඔයාලට මේ A සහ B වල වේග වගේ දේවල් හොයාගන්න පුළුවන්. ඊට අමතරව තව ඔයාලට ගානකදී නම් මේ අදාළ තැන්වල පීඩන එහෙමත් දෙනවා. මේ ද්‍රවවල සහ වායු අංශ වල ඝනත්ව දෙනවා. එහෙම වුණොත් මේ වාතය මෙතෙන්ට යන්න නම් අඩුම තරමේ මේ පිස්ටනය කොච්චර වේගයකින් තල්ලු කරන්න ඕනේද වගේ ගානක් ඔයාලට දුන්නොත් ඔයාලට මේ ගාන හදාගන්න පුළුවන්. මේ හරහා බර්නූලි දාලා ඒකට AV සමාන නියතයක් ඇසුරෙන් වේගවලට ප්‍රකාශන අරගෙන මෙතන ස්ථිතික පීඩනය ඇසුරෙන් මෙතන පීඩනයට ප්‍රකාශනයක් අරගෙන ඔය වගේ සිද්ධි කරලා ඔයාලට ඒ ගානේ තියෙන දත්ත හසුරුවලා කරන්න පුළුවන්. ඉතින් ඒකට අදාළ වෙන්නේ
මෙන්න මේ මිකෑනිසම් එකම තමයි. එතෙන්දිත් ඔයාලට මතක තියෙන්න ඕනේ වේගය වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවා සහ පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට ද්‍රව්‍ය ගලාගෙන යනවා කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. ගොඩාක්ම ලොකුවට මැතමැටිකල් පාර්ට් එකක් කතා කරේ නෑ. හැමෝටම තේරෙන්න වීඩියෝ එක තියෙන්න ඕනේ හින්දා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. ඒ වගේම channel එකට like එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් හැමෝටම share කරන්න. අසා සිටි ඔබ සැමට ස්තුතියි.